හායි සුබ දවසක් මගේ ඔස්කා ට්‍රවල් ඩයරි YouTube channel එක මගේ Facebook දෙකේ ඉන්න මගේ TikTok page එකේ ඉන්න සියලුම යහළු විහෙලියනේ අද හොඳ විශේෂ දෙයක් කියන්නට යනවා අපේ ලංකාවේ රෝහල් වගේම මේ ඉතාලියේ රෝහල් වල තියෙන පහසුකම් සහ ඒවැයක් කොහොමද වෙන්නේ කියන එක. ඉතින් වැඩි කතා නැතුව මම ඔබට අවශ්‍ය දේ ඉතා පැහැදිලිව කියන්න. ඔබ දන්නවද අපි ලංකාවේ රජයේ රෝහලක් වේවා පුද්ගලික රෝහලක් වේවා අත්වසම අපේ රටේ පොඩි ඒ කාර්ය මණ්ඩල පොඩි මහජනතාවට පොඩි අවහිරතාවයන් වෙන දේවල් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් මගේ රට සුන්දර රටක් වුණාට මගේ රට ලස්සන දේවල් තිබුණාට සමහර පාලන දෝෂවල තියෙන පොඩි දේවල් හින්දා. හැබැයි මෙහි හැමදේම පාලන තන්ත්‍රය තුල ලේසි විදියට හදලා තියෙනවා. ඔබට කියන්න මේ රජයේ රෝහල් වල වේවා පුද්ගලික හෝ පෞද්ගලික ඕනම රෝහලක අපිට අතුලට ගියාම ඉස්සෙල්ලාම අපේ අවශ්‍ය කාරණයට නම්බර එකක් හම්බ වෙනවා. ඒ නම්බරයට ඉඳගෙන හිටියට පස්සේ මේ කවුන්ටර්ස් තියෙනවා ඉස්සරහින්. ඒ කවුන්ටර්ස් වලින් අපේ නම්බරයට අදාළ කාර්යයට අපිට යන්න පුළුවන්. වෛද්‍යවරයෙක් වෙන් කරා ගන්නට, අපේ මොන හරි පරීක්ෂණයට, එහෙම නැත්නම් අපේ රිපෝට් එකක් ගන්නවා නම් ඒ අදාළ පරීක්ෂණයට නම්බරයක් තියෙනවා. ඒ නම්බරයට අපිට ඉඳගෙන හිටියට පස්සේ අපිට ඉස්සරහා තියෙන තිරේ දිස් වෙනවා. ඒ නම්බරයට යන්න ඕන කවුන්ටරේ බොහොම ලේසි. ඒ වගේම ඒට ඉස්සරහින් තියෙන නම්බර් ගණනත් ඒ කීයක් ගිහිල්ලාද කියලා ඒ රිසිට් එක අපිට පෙන්වුම් කරනවා. ඉතින් අපි බලමු මේ මම පටිගත කරපු ඒ නම්බර එකක් අරගෙන අපි ඉන්නකොට අපිට කොහොමද ඒ විදිය වෙන්නේ කියන එක අපි දැන් පොට්ටකට බලමු. කොහොමද ඒ රෝහලේ ඇතුලේ තුන ඔබට පේනවද දැන් මෙහි රෝහලක් මේ රෝහලේ සර්විස් එක දැන් බලන්න නම්බර 1 ඉඳලා නම්බර 13ටම කවුන්ටර් ටික ඔක්කොම ඇරලා අර දැන් නිල් පාට තිරය දිස් වෙනවා. ඒ අදාළ අංශයට අනුමත වෙච්ච අය කියන්නේ එක වෛද්‍යවරුන්ට එක අංශවලට එක රෝගීන්ව බෙදලා තියෙනවා. ඒ නම්බරයක් තමයි දෙන්නේ. ඊට පස්සේ ඔය ගොඩක් රුධිර පරීක්ෂාවට ආපු අයට ඒ නිල් පාටකින් මුදල් ගෙවලා ඊට පස්සේ රතු පාට එකේ තියෙන ඒ බොක්ස් එකට ගිහිල්ලා තමුන්ගේ අදාළ ලේ වර්ගයේ කියන්නේ තමුන්ට ඕන ලේ වර්ගය දීලා ඒක ඒ විදිහට රිපෝට් එක ගන්න පුළුවන්. ඔබට මම මේ රිසිට් එක ගැන යම් කිසි දෙයක් කියන්නට ඕන. දැන් මේකේ බලන්න මම මේක දැනගත්තේ මම අද. දැන් මමත් මේ අද රෝහලට ආවා. මම සාමාන්‍යයෙන් මාස 6කට එකපාරක් ෆුල් බොඩි චෙකප් එකක් කරනවා. ඉතින් මේක තමයි ඒ තියෙන්නේ. ඉතින් ඒක මම ෆුල් බොඩි චෙකප් එක කරනවා. ඉතින් මගේ සනීප ආරක්ෂාව සඳහා ඉතින් බාන්න දැන් මේකේ දැන් බොහොම සරලයි මේකේ. දැන් මේකේ දැන් මේ රිසිට් වල මෙහි තියෙනවා. දැන් මේ තියෙන්නේ මම නම්බර් එක ගත්තේ 8:29ට උදේ. අද 29 ඔක්තෝබර් 2025 මට ඉස්සෙල්ලා 11 දෙනෙක් ඉන්නවා කියන එක තමයි මේකෙන් තියෙන්නේ. කියන්නේ කෝඩ් 11ක් කැඩිලා තියෙනවා. ඒකට මම ඒක ගන්නකොට මට හිත හදා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් මට පැය කීයක් විතර ඉන්න වෙනවද කියලා. ඒතකොට දැන් 11 දෙනෙක් කියන්නේ සාමාන්‍ය ලොකු ප්‍රමාණයක් නෙමෙයි. එතකොට මේක මගේ දැන් මේ රුධිර පරීක්ෂාව කරන මේ DA කියන මගේ මම යන මේ පාත් එක තමයි ඒ තියෙන්නේ. ඊට පස්සේ මගේ නම්බරය 40. ඊට පස්සේ මේකෙන් තියෙන්නේ අර ඒගොල්ලොන්ගේ ඒ සවිස්තරක්ම කතන්දර මේ නූමරෝ කියලා නම්බරේ තියෙනවා. ඉතින් අර හරිම සරලයි. ඉතින් මේක මේ වගේ දෙයක් වුණත් බලලා අපිට රෝහලකට අවිල්ලා පසුතාවයට ලක් නොකර වැඩේ කරගන්න පුළුවන්. ඒ තරම් ඒක හරිම ඒ කියන්නේ හරිම ලේසි විදිහට හදලා තිනවා. ඊට අමතරව අපිට රෝහලට ඇතුළු වුණාට පස්සේ අපේ ලංකාවේ තියෙන කැන්ටින් සිස්ටම් එකක් මෙහෙම නැහැ. බොහොම අඩු මුදලකට කෆේ එකක් බොන්න මැෂින් එකක් තියෙනවා. බීම් එකක් ගන්න මැෂින් එකක් තියෙනවා. මොනවද අතර ඔබට කියන්නට වැදගත් දෙයක් තියෙනවා. දැන් මෙහි සෞඛ්‍ය ලෝකේ හැමතැනම සෞඛ්‍ය කියන එක නම්බර් 1. එතනදී මත්පැන්, දුම්වැටි, ඒ වගේම කැම බීම සිරුරට අයිති කර දේවල් මෙහෙත් ඇක්සෙප්ට් කරන්නේ නැහැ. නමුත් මෙහි පන්න වෛද්‍යවරයෙක් රෝගියාට අයිවා සිගරට් බීවි අයිවා සිගරට් බොන්නේ ඒව අහන්නේ නැහැ. මොකද හේතුව හැම රෝගයකම තියෙන අඩු වැඩි ටික නොකළ යුතු කළ යුතු ටික කියලා දෙනවා විනා කිසිම දෙයක් මේ කිසිම දෙයකදී වෛද්‍යවරයෙක්ගේ පැත්තෙන් ඒවා ළමෙකුට වුණත් අම්මේ තාත්තේ කිසිම දෙයක් තරවටු කිරීමකින් කරන්න එපා කියන්නේ නැහැ. ඒගොල්ලන්ටත් පාදලා දෙන හොඳ නරක ඒගොල්ලෝ යන පාරේ ඒගොල්ලෝ යනවා. හොඳ හෝ නරක. ඒ වගේ මේ රෝහලේ මට කියන්නට ඕන මේ දුම්වැටි බොන අයට එළිය බොන්න බීලා බත් කරන්න මේ දුම්වැටි විසික් කරන්න පව හදලා තියෙනවා. සාමාන්‍ය අපේ ලංකාවේ රෝහලක පුද්ගලික රෝහලකවත් පෞද්ගලික රෝහලකවත් රජයේ රෝහල මොන රෝහල් වර්ගයකින්වත්
එම සිකරට්ටක් බොන්ඩ බෑන ප්‍රහල් භූමිය ඇතුළි ති මෙහෙම නෑ වෛදකාරමටල සිකරට බොනයින්න ඒ ගොලුන්ට පුළුව එකොලුන්ට සිකරට එලිට ගිල බීල එලිට දාලා ඇතුළට විල්ල ලස්සන්ද කොල්ලොන්ගේ වෛද්‍ය කාර නිරන හැබයි වෛද්‍යවරු සිකරට ව කියල වෛද්‍යවර වුණ මත් බොනවා එක ප්‍රශ්නය කියන්න එකගොලු කියන්න සිකරට බොන්න හොඳ නෑ ඒකයි ඒවගේ මනිත් කාරය තමයි දැ මෙහෙ මෙ තියෙන පහසුකන් එක්ක බලද්දී හරිම සරලයි එක තමට කියන්නට නොස්කට අවල්ල ඇරතුරි ඉතින් මෙහට ඉන්ඩ එන්න ඉන්නය වෙන්ඩ පුළුව යුරෝප දේවල් හොන්ඩ ඉන්නාසය වෙන්ඩ පුළුව මෙහ ඉන්නය වෙන්ඩ පුළුව මේ සමඳනයක්ටම මේක වැදගත්තය කියලමං හිතනවා ඒන ඔබට ජයවේවා ඔස්කාට අවඩ ඇතුරි අපි නැවත හම්බෙමු